ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ අද ඔබ සමග මා මෙසේ එකතු වන්නේ ඔබට ප්‍රඥාව නැමැති දෙය කියා දීමට. මොකක්ද මේ ප්‍රඥාව කියලා කියන්නේ? දේව ධර්මය තුළ මොකක්ද මේ ප්‍රඥාව කියන්නේ? ඔබ දන්නවා නේ? ඔබ ඉස්සෙල්ලාම කරන්න මොකක්ද? ඔබ ඉස්සෙල්ලාම පොඩි කාලේ ඉඳලා අපි දන්නවා මොන්ටිසෝරි යනවා. මොන්ටිසෝරි ගිහිල්ලා ඊට පස්සේ ස්කූල් එකක් ගන්න. ස්කූල් ඇතුළේ ඉගෙන ගන්න. මේ වගේ ගොඩාක් විදිහට ඔබ ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ඔයා මොන්ටිසෝරියට යනවා. මොන්ටිසෝරියෙන් ඊට පස්සේ පාසලට යනවා. යම් සීමාවකට වෙනකල් ඔබ ඉගෙන ගන්නවා මේ ජීවිතේ. ඒ අතරතුර ඔබට ඉගෙන ගන්න දේවල් සොසයිටි එක විසින්. කියන්නේ සමාජයෙන් ඔබට දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. මේ සියලු දේම ආවර්ජනය කිරීමයි ප්‍රඥාව කියලා කියන්නේ. නැත්නම් ඔයා ඉගෙනගත්තු දේ හැම දෙයක්ම මේ නැවත ආවර්ජනය කිරීමට ඇති හැකියාවට තමයි අපි කියන්නේ ප්‍රඥාව කියලා. ඉතින් මේ ප්‍රඥාව කියන දේ අපි හැමෝටම තියෙනවා. හැබැයි ප්‍රඥාව ලබා ගන්න එකයි ප්‍රඥාව තැනට අදාළව පාවිච්චි කරන එකයි කියන්නේ දෙක දෙවිදිහක්. ඒක නිසා ආදරණීය මෙතාත්තේ පුතේ දුවේ ඔබගේ ජීවිතේ ඔබ ප්‍රඥාව කියන දේ ඔබ ඥානවන්තයෙක් වෙන්නේ ඔබ මෝඩයෙක් වෙන්නේ ඒ සමාජය ඉස්සරහා ඔයාට ප්‍රකාශ කරන්න තියෙන ආකාරය අනුව. ඉතින් ඔබ තැනට නොහොඹිනා කතාවක් කිව්වොත් ඔබ මෝඩයෙක් ගන්නට වැටෙනවා. ඔබ තැනට ඔබින කතාවක් කිව්වොත් ඔබ ප්‍රඥාවන්තයෙක්. ඒක තමයි මේ ලෝක ස්වභාවය. ඉතින් අපි ගත්තොත් එහෙම අද මම සුවිශේෂ වාක්‍ය මෙසේ කියන්නම් ඔබට ප්‍රඥාවේ ඵල. දැන් අද මම ඔබට මෙසේ කියන්න යන්නේ බයිබල් එකේ සුද්ධ වූ බයිබලයේ දෙවියන් වහන්සේ විසින් මිනිසයාට කියලා තියෙන උපදේශ මාලාවක් තමයි මම ඔබට අද කියලා දෙන්නේ. ඒක නිසා සාවධානව අහන් ඉන්න කියලා ඔබට මම කියනවා. මාගේ පුත්‍රයනි පියාගේ අවවාදයට සවන් දෙන්න. ඔබ දන්නවා Tamanට පියෙක් ඉන්නවා. අපිට භෞමිකව පියෙක් ඉන්නවා. අපි දේවතාත්තා වෙනයි පොළවේ පියා වෙනයි. ඒක නිසා පියාගේ අවවාදයට ඇහුම්කන් දෙන්න. ඔබ දන්නවා තාත්තා මොකක් හරි කිව්වොත් කරන්න පුතේ වත්තේ පිටි පොඩක් උදව් කරන්න දෙන්න නැත්නම් ඔබට පොඩි දෙයක් කියයි. මේක මෙතනින් ගිහින් තියන්න. ඒ අවවාදයට ඉස්සෙල්ලා සවන් දෙන්න. සාවධානව සවන් දෙන්න. සවන් දීම තුල තමයි ප්‍රඥාව ඇතුළත් වෙන්නේ. ඒක නිසා ඔබ සවන් නොදෙනවා නම් ඔබ ඒක නිකන් doesn't care. කියන්නේ it's not doesn't care. okay? ඒ කියන්නේ ඔයාලට සවන් දෙන්නේ නැහැ. සවන් දෙන්නේ මේ කණෙන් අහනවා මේ කණෙන් පිට කරනවා. ඒ කියන්නේ කියන්නත් කලින් ඒක ඉග්නෝර් කරලා දානවා. අමතක කරලා දානවා. ඒ වගේ වෙන්න එපා. ඒක තමයි Tamanට කරගන්න ලොකුම මෝඩකම. ඉතින් පියාගේ අවවාදයට සවන් දෙන්න කියන්නේ අන්න ඒකයි. නැන නූන ලබා ගැනීමට කන් යොමු කරන්න. මොකද්ද කරන්න ඕනේ? කන් යොමු කරන්න මොකටද? නැන නූන ලබා ගැනීමට. අපි පොත්පත් කියවනවා. පොත්පත් කියවනකොට අපිට සමහරක් දේවල් කරුණු කාරණා ඔලුවට එන්නේ නැහැ නේ. අපි මොකද කරන්නේ? ටීචර්ගෙන් නැවත අහනවා. ටීචර් මට මේ කියලා තියෙන දේ පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නකෝ. මට මේක මෙතන පොඩ්ඩක් අමාරු. මේ ගාන පොඩ්ඩක් හරියට මට කියලා දෙනවද? නැත්නම් මේ වර්ස් එක මම දන්නේ පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? අන්නේ ඒ වගේ අහනකොට තමයි මේ කියන්නේ නැන නූන ලබා ගැනීමට කන් යොමු කරන්න. කන තමන්ගේ ඊය එක යොමු කරන්න. එතකොට තමන්ට ටීචර් කියලා දෙන දේ තුලින් ප්‍රඥාවක් හම්බෙනවා. ඉතින් මම මනා උපදෙස් ඔබට දෙමි. දෙවියන් වහන්සේ ආදරණීය මෙතාත්තේ පුතේ දුවේ ඔබේ ජීවිතේ යම් කිසි කාර්යභාරයක් ඉටු කරගන්න ඔබ තෝරාගත්ත නිසා දෙවියන් වහන්සේගේ උපදෙස් ඔබ ගන්න ඕනි. උපදෙස් කියන්නේත් දෙකම එකයි. ඒක නිසා මගේ ඔවාබස් ඉවත නොදමන්න. මම මාගේ පියාගේද මවගේද ලද බොළඳ ප්‍රියාදර එකම පුත්රු වන වූයෙමි. මාගේ පියා මට මෙසේ අවවාද කළේය. මේ මා කියන දේ ඔබේ සිතේ නිධන් කරගන්න. පියා මොකක්ද පුතාට කියන්නේ? මා මේ කියන දේ සිතේ නිධන් කරගන්න. ඔබ දන්නවා තමන්ගේ පියා දෙයක් කිව්වොත් පුතෙක්ට මේක කරන්න කියලා ඔයා ඉස්සෙල්ලා ඒක මයින්ඩ් එකට දාගන්න ඕනේ. මයින්ඩ් එකට දාගෙන තමයි ඔයා ක්‍රියාත්මක කරන්නේ. එතකොට මොලේ විසින් සංඥාවක් නිකුත් කරනවා දැන් මේක මේ වෙලාවේ මේ විදිහට කරන්න කියන එක. අන්න එක තමයි මෙතනදී කියන්නේ.
මෙසේ අවවාද කළේය. මා මේ කියන දේ ඔබේ සිතේ නිදන් කරගන්න. සිතේ නිදන් කරගත්තොත් තමයි අවශ්‍ය වෙලාවදී එළියට දාන්න පුළුවන්. කියන්නේ ක්‍රියාවට නංවන්න පුළුවන්. එතකොට මාගේ උපදෙස් රැක ජීවිත ලාභය විඳින්න. අපිට මේ ජීවිතය ලාභයක්. ඒ කියන්නේ අපේ මේ ජීවිතය අපිට ලාභයක් කරගන්න පුළුවන් විදිහට අපි පත් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි මොකටද මේ ලෝකෙට ආවේ, මොකක් කරන්නද මේ ලෝකෙට ආවේ කියන එක අපි නිතරම ඔළුවේ තියා ගන්න ඕනේ. ඒ වෙනුවෙන් වෙහෙස වෙන්න ඕනේ. දෙවියන් වහන්සේට යාඥා කරන්න ඕනේ. එතකොට අපේ ජීවිත තුළ යම්කිසි පරිවර්තනයක් ඇති වෙනවා. ඉතින් මේක තමයි මේ කියන්නේ ජීවිත ලාභේ විඳින්න. ප්‍රඥාව ලබා ගන්න, නැනනුවන ලබා ගනින්න. නැනනුවන ලබා ගැනීම. එතකොට ආයි කියනවා ඒ අමතක නොකරන්න. මං කියවනේ දැන් යම්කිසි දෙයක් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ටීචර් එකෙන් ඔයා අහන්න මේ ගණිත කර්මය මට තේරෙන්නේ නැහැ මිස් පොඩ්ඩක් කියලා දෙන්න. එතකොට කියලා දෙනවනේ. අන්න ඒ වගේ තමයි මේක කියලා තියෙන්නේ. ඒ මතකේ ආවර්ජනය කරනකොට තමයි Tamanට ප්‍රඥාව කියන දේ ටිකෙන් ටික ඇති වෙන්නේ. එතකොට මා පවසන උපදේශ වලින් ඉවත්ව නොයන්න. මොකක් හරි දෙයක් වලට කියනවා මේක කරන්න එපා කියලා උපදේශුත් දීලයි ඒක කියන්නේ. හැබැයි මොකද අපේ කට්ටිය කරන්නේ අද කාලේ කට්ටිය ඒවා ඒ උපදේශ දෙනේව ඉවත දාන. ඒකයි මෙතන කියන්නේ උපදේශ වලින් ඉවත් වී නොයන්න. ප්‍රඥා සම්පත ඉවත නොදමන්න. දැන් අපේ මතකේ තියෙන දේවල් අපි ආවර්ජනය කරනකොට ඒක තමයි අපේ ප්‍රඥාව. මතකේ තියෙන දේවල් නිතරම ආවර්ජනය කරනකොට ඒක අපිට ටිකෙන් ටික හුරු වෙනවා. අන්න ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. එතකොට මේ උපදේශ වලින් ඉවත් වී නොයන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. ප්‍රඥා සම්පත ඉවත නොදමන්න. එවිට ඈ කියලා මේකෙන් උපමා කරන්නේ මොකක්ද? ප්‍රඥාවට. ප්‍රඥාව විසින් ඔබව ආරක්ෂා කරන. ඔබ දන්නා මේ ලෝකෙදී අපිටනේ අපේ ඇඳුමක් ගලව ගන්න හොරෙක්ට පුළුවන්. අපේ මේ දැන් තියෙන වතුර බෝතලේ උස්සලා ගන්න නැත්නම් අපේ බෙල්ල කපලා දාන්න පව හොරෙක්ට පුළුවන්. හැබැයි අපේ බෙල්ල ගහලා ගියත් මොකක්ද? අපේ තියෙනව ආත්මය තුලී තියන්නා මේ මොලේ තුල තිබෙනා බ්‍රේන් එකේ තියෙන ඒ ප්‍රඥාව හොරෙක්ට දුර ගන්න පුළුවන්. බැහැ. ඒක හැම ධර්මිකම කියලා තියෙනවා. ඉතින් ඒක තමයි මට කියන්න ඕනේ උනේ සහ ඒ ප්‍රඥාව නිතරම ආරක්ෂා කර ගන්න ඕනේ තමයි. තමන් ප්‍රඥාවන්තයෙක්ද මෝඩයෙක්ද කියන එක තමන්ම තමයි දන්නේ. ඒක නිසා ඒ ආරක්ෂා කරනු ඇත. ප්‍රඥා සම්පත හැම සම්පතකටම වඩා උදාරයි. මං කිව්ව ඉස්සෙල්ලා ඒ කියන්නේ ඔයාගේ බෙල්ල ගහලා ගියත්, ඔයාගේ ෂර්ට් එක ගැලවුවත් හොරෙක්, නැත්තම් මේ බෝතලේ උදුරලා ගත්තත් ඔයාගේ ප්‍රඥාව උදුර ගන්න බෑ. එවිට ඔබ උසස් කරනු ඇත. ප්‍රඥාව විසින් කියන්නේ Tamanට දෙල තියෙන ප්‍රඥාව විසින් තමයි අපි උසස් වෙන්නේ. නේද? ඔබට බැංකුවේ වැඩ කරන්න ඕන නම් ඔයා ඉස්සෙල්ලා accounting කරන්න ඕන. නැත්තම් ඔයාලට software engineer කෙනෙක් වෙන්න ඕන නම් ඔයා ඉස්සෙල්ලා ඊට අදාළ courses follow කරන්න ඕනේ. ඊට අදාළ දේවල් ඉගෙන ගන්න ඕනේ. නේද? එතකොට ඒක තමයි කියන්නේ හැම සම්පතට වඩා උසස් වූ එකම සම්පත ප්‍රඥා සම්පත. ඔයා බුද්ධාගමේ කෙනෙක් නම් ඔයාට ගාථා මතක නැත්තම් ඒවා අපි නැවත ආවර්ජනය කරන්න ඕනේ. එතකොට තමයි ඒව වුණත් පාඩම් හිටින්නේ. දේව ධර්මයේ වුණත් මේ බයිබල් පාඩම් නිතරම අපි සිහියට මතකයට ගන්න ඕනේ. නැවත ආවර්ජනය කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේ verses මතක තියෙන්නේ. අන්න ඒ වගේ තමයි හැම දෙයකටම ජීවිතේ හැම දෙයකටම ඒව නැවත ආවර්ජනය කිරීමක් තියෙන්න ඕනේ. එතකොට තමයි එතනදී තමයි ප්‍රඥාව කියන දේ අපිට පිහිටන්නේ. ඉතින් ඇය ගරු සම්මාන පිරිනමන ප්‍රඥාව කියන දෙයට අපි පොඩ්ඩක් තදින් ඒක කරන්න ඕනේ. කියන්නේ ප්‍රඥාව නැනනුන ලබා ගන්න ඇයට ගරු සම්මාන පිරිනමන්න. ඒ කියන්නේ මේකේ self value එකක්. ඇයට ගරු සම්මාන කියන්නේ තමන්ගේ ප්‍රඥාව. එහෙනම් තමන්ට ගරු කර ගන්න ඕනේ. කියන්නේ self respect එකක් ඔයගොල්ලන්ට දෙන්න ඕනේ. කියන්නේ ඔයා තුල මෙහෙම ප්‍රඥාවක් තියෙනවා. හැබැයි ඒක තමන්ට මෙච්චර ප්‍රඥාවක් තියෙනවා කියලා ඔයා උඩට යන්න කියන්නේ මුදුන වෙන්න හදන්නේ නැතුව ඔයා කරන්න ඕනේ එකම දේ තමයි
මට ප්‍රඥාවක් තියෙනවා. මේ ප්‍රඥාව දුන් මාගේ අදාළ ශාස්ත්‍රවරයා නැත්තම් අපි කියන දෙවියන් වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා. ආමේන්. ඉතින් මේ මට ප්‍රඥාව දුණු දෙවියන් වහන්සේට ස්තුති වේවා කියලා ඔබ නිතරම ඔබගේ හදවත පිරිසිදු කරගන්න. සරලව කිව්වොත් ඔබේ ප්‍රඥාවට ඔබ අවනතව ඔබ උදෙසා ඔබට ආදරය කරගන්න පුරුදු වෙන්න. ඒක තමයි සරල ක්‍රමය. ඉතින් ඒක තමයි කියන්නේ මෙතනේ ගෞරව සම්මාන පිරිනමන්න කියලා කියන්නේ මම අර කලින් කිව්ව ටික තමයි. එතකොට ඒ විට ඔබ උසස් කරනු ඇත. ඇය සෙනෙහසින් වැළඳ ගන්න. මං කිව්වේ තමන්ට ආදරය කරන්න. පුරුදු වෙන්න. ඒක තමයි මෙතන කියන්නේ. ඇය සෙනෙහසින් වැළඳ ගන්න. ප්‍රඥාවකින්ද මට ඕනේ. ඒක තමන්ගේ කරගන්න. තමන්ට ගන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔයාට බැරි ස්කිල් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාට මියුසික් කියන ස්කිල් එක බෑ. ඔයාට සින්දු කියන්න බෑ. නේද? එතකොට ඔයා කරන්න ඕනේ මොකද්ද? යම්කිසි Tamanට බැරි සින්දුවක් ලැජ්ජාව කියන දේ පස්සට දාලා ඔයා සින්දුවක් කියන්න පුරුදු වෙන්න. මුලදී වැරදි. කමක් නැහැ. ඒ උනාට ස්කිල් එක අතාරින්න එපා. Tamanට තියෙන ස්කිල් එක ඩෙවලොප් කරන්න, Tamanගේ තියෙන ඇතුළේ තියෙන තමන්ගේ අභ්‍යන්තරයට ආදරය කරන, තමන්ගේ ආධ්‍යාත්මයට ආදරය කරන, තමන්ට අවනත වෙන්න, තමන්ට කීකරු වෙන්න. එතකොට තම ඔටෝමැටිකලි වට ප්‍රඥාව කියන දේ හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔබේ සිරසෙහි දිමුතු මල් මාලාවක් තබනු මැත. ඒ කියන්නේ ප්‍රඥාව ලබා ගත්තට පස්සේ තමයි අපි උසස් වෙන්නේ. තේජස් කිරුලක් පළඳවනු ඇත. මාගේ පුත්‍රය සවන්දී මේ මාගේ අවවාද මුළු සිතින් පිළිගන්න. මුළු සිතින්. නිකන් ආවට ඔහේ ගියාට මේවා පිළිගන්න එපා. මේ මුළු සිතින් තමයි මේවා පිළිගන්න. ඒ කියන්නේ ප්‍රඥාවක් ලබා ගන්නකොට මේවා මුළු සිතින් පිළි අරගෙන ගුරුවරුන්ගේ උපදේශ අවවාද අනුශාසනා අහලා සිස්ටර්ස්ලාගේ ෆාදර්ස්ලාගේ උපදේශ අවවාද අහලා තමගේ මව්පියාගේ උපදේශ අහලා මේවට කීකරු වෙලා මේවට යටහත්ව තමන්ගේ අභ්‍යන්තරයට තමන් ආදරය කරලා ප්‍රඥාව ලබා ගන්න. එතකොට දෙවිඳුන් වහන්සේ දෙවිඳුන් වුණත් ඔබට උපකාර කරනවා. ඒක නිසා අදට මම කියන්නම් ඔයගොල්ලෝ හැමෝටම ප්‍රඥාව ලැබෙන්න කියලා අපි දෙවිඳුන් ඉදිරියේ ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට ජේසුස් පිටයි සල්වේ මරියා.